මෙයා හිතාගෙන ඇති මම එක කොටුවක් ඇදලා මගේ පෝන්න කැපෙන්න දෙයි කියලා. මම අදිනවා එකපාර කොට දෙකක්. දැන් කපයි. එහෙම කපන්නේ කොහොමද? මම පෝන්න ඇද්දේ මෙතෙන්ට නෙමෙයිනේ. මම පෝන්න මේ කැපෙන කොටුව පාස් කරලා මෙතෙන්ට මැද්දානේ. ඔයා කොහොමද මෙහෙම කපන්නේ? එහෙම නීතියක් චෙස් වල තියෙනවා. ඒකට අපි කියනවා 1% rule කියලා. එහෙම නැත්නම් ගොඩක් අය කියන විදිහට 10% rule කියලා කියනවා. ඒකෙදි අපිට මේ විදිහට පෝන්න කපන්න පුළුවන්කම තියෙනවා. පෝන් කෙනෙක් 5th rank එකට ඇවිල්ලා තියෙද්දි අනිත් කෙනා පෝන්න එක කොටුවක් ඇද්දොත් නම් ඔයාලා හැමෝම දන්නවා මෙයාව කපන්න පුළුවන් කියලා. හැබැයි කළු පෝන්න කොටු දෙකක් ඇද්දොත් මෙයාට කපන්න තිබ්බ අවස්ථාව මග ඇරලා කළු ඉස්සරහට එනවා. එතනදී සුදුට පොඩි අසාධාරණයක් වෙනවා. අන්න ඒ අසාධාරණයට උත්තරයක් විදිහට තමයි මේ 1% rule එක නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට 1% rule එක පාවිච්චි කරලා මේ විදිහට කැපෙන කොටුව පහු කරලා යන කට්ටියව කපන්න පුළුවන්කම දීලා තියෙනවා. එහෙමත් රූල් එකක් තියෙනවද? එහෙනම් මට මේ හැඩයටම මෙන්න මේ පෝන්නත් කපා ගන්න පුළුවන් නේ? මෙතනදී ඔයාලට මේක කපන්න බෑ. හේතුව මෙයා කොයි වෙලාවෙදි මෙතෙන්ට ආවද කියලා අපි දන්නේ නැහැ. ගොඩක් කලින් ඇදලා තියෙන්නේ. එහෙම ගොඩක් කලින් ඇදපු කට්ටියව අපිට මෙහෙම කපන්න බෑ 1% වලදී. අපිට කපන්න පුළුවන්කම තියෙන්නේ මෙයා පෝන්න කොටු දෙකක් එක සැරේ ගෙනාවොත් අන්න ඒ වෙලාවෙදි විතරයි ඔයාලට කපන්න පුළුවන්. ඒ වගේම මේ පෝන් එක කොටුවක් ඇවිල්ලා කළු ඇදලා ආයෙමත් සුදු ඇදලා ඊළඟ මූවේකදී මෙයාට මේක කපන්න බෑ. හේතුව මේ පෝන් එකපාර කොටු දෙකක් ගියොත් විතරයි ඒ වෙලාවෙදිම ඔයාලට මෙයාව කපනවා නම් කපන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ අපිට 1% rule එක ගන්න නම් කවුරු හරි කෙනෙක් එයාගේ පෝන්න මේ කැපෙන කොටුව පාස් කරලා එකපාර කොටු දෙකක් අදින්නත් ඕනේ. ඒ වගේම ඒ ඇද්ද ගමන් ඊළඟ මූව එකේදීම ඔයා එයාව කපනවා නම් කපන්නත් ඕනේ.